ලග්ගල අමග්ගල් කෝල්ලේ හා විරුදුම කොට්ටාද හතරම අපි එක මිටියට ගන්නවා ගමින් ගමට යනවා සංවිධානය වෙනවා මම හිතනවා මේ අවස්ථාවේදී සෑම සංවිධානයක නියෝජිත වෙලා ඇති එකෙක් හරි ගමට ඇවිල්ලා කියනවනම් මෛත්‍රියට ඡන්ද දෙන්න මෙන්න මෙයාගේ පණිවිඩ එක මෙහෙර ගාවි කියලා පුළුවන් නම් ගස් බැලලා ගහන්න කියන කතර මෙහෙරට සමුන්නාසල කියනවා දෙන්න එපා ගන්න දෙන්න විස පිට පතරක දෙන්න එපා අපි ලග්ගල ආසනයක මිටියට ගන්නවා අරගෙන ඉලක් බණ්ඩාර අපේ ගල් මන්ත්‍රීතුමන්ලා සභාපතිතුමන්ලා සීලේ සූදානම් වෙලා ඉවරයි මේ කුමන්ත්‍රණ පරද්දන්න ගම්මට්ටමින් මේ කුමන්ත්‍රණ පරද්දන්න ඕන තවත් මේකේ හොල්ම යනවා පවුරු සිටිනේ එක්කිටි සංවිධානයේ ජාත්‍යන්තර කුමන්ත්‍රණය කරයි කියලා අර ජාත්‍යන්තර කරපු කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් තමයි තානාපති කාර්යාලය හර ඇවිල්ලා අතිගාර ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට එහෙම අපේක්ෂකෙක් තෝරන්න අපේ පක්ෂයෙන් කරලා ගත්තේ මේ කුමන්ත්‍රණේ ඇතිකරේ තමයි මිනිස්සු මේ කුමන්ත්‍රණය පිටපස්සේ ඉන්නේ තමයි මිනිස්සු එක්සත් ජාතික පක්ෂය නෙමෙයි මේක නායකත්වය දුන්න නායකවද එලිපිට ආවා ඇවිල්ලා මොනවද කිව්වේ මට අසාධාරණ වෙලා තියෙනවා හැම එකම කතා කරලා මොකද්ද කිව්වේ මට අසාධාරණ වෙලා තියෙනවා අද බැරි වෙලාවත් මෛත්‍රී පාර සිරිසේ අකමැති හැටි නම් කරලා තිබ්බනම් අපේ ජනාධිපතිතුමාට පිළිසෙද වෙන්න එතුමාගේ දුරදක්න නෝන ඊටව විශාලයි එතුමා බැරි වෙලාවත් මෛත්‍රී පාර සිරිසේ මැතිතුමා අකමැති කරා නම් අද ජනාධිපතිතුමත් එක්ක සම්මත වෙන්නේ සෞඛ්‍යයෙන් නෙමෙයි අකමැති කියන එකයි අපිට දෙන ප්‍රශ්නේ මේක එතුමා අහුන්නේ එතුමයි අහුන්නේ බැරි වෙලා මෑතකදී ගන්ධලත්තුකුත් දින තිබ්බා එළවාන ගන්ධදී වෙඩි තියන්න කියලා හැබැයි අපි වෙඩි උණ්ඩ දාන්න ලෑස්ති හැබැයි අපි වෙඩි උණ්ඩ ගියොත් අපි වෙනුවට දාස් ගානක් උණ්ඩ වෙඩි තියලා තින්නවා කියන පොඩි දෙයක් මේ අවස්ථාවේ සම්මත දීපත් දෙන්නවා රුපියල් 10000 ගම්වල සමිති සමාගමකට මුදල් දෙයි දීලා කියයි අපි මෙන්න මේ වගේ ඉන්ජු හරහා දෙන්නම් තමුන්නාසලා මෛත්‍රී ඡන්ද දෙන්න කියලා අවුල් වෙන්න එපා අපේ මිනිස්සු ඇතුලේ දැන් සමාන ගිනිගිරි අවුල්යි තමුන්නාසලා අවුල් වෙන්න එපා මොකෙක් හරි කියනවනම් ඡන්ද දෙන්න අහන්නට කියලා අපේ ජලක මන්ත්‍රීතුමාලා සභාපතිතුමාලා අපේ ශිරුමුද අපේ දැස්සලා තියෙන්නේ තමුන්නාසලා දෙන්න අපිට මේකේ මොකද්ද කවුද කියන්නේ කියලා අපි ඒක බලා ගන්න. ඒ නිසා මේකට කරන්නේ නොමිලේ පොත්බලා දීමත් මම මේ මාසේ තුන් දෙන්නෙන් පස්සේ ලබා දෙනවා කියන එක මම මේ අවසරේ පොරොන්දු වෙනවා. ඒක විතරක් නෙමෙයි තමුන්නාසලාගේ තහඩු දැන් මේ වැහිහෙලි කාලේ සියලුම දෙනාට ඒ තහඩු ලබා දීම වැඩ පිළිවෙල අපි ආරම්භ කරනවා කියන එක මේ අවස්ථාවේ පොරොන්දු වෙනවා. ඒ නිසා